සමිරානෝ මගේ ගෙදරාවේ මම ඔවුන් උදෙසා යාඥා කරමි. ඔබ මට දුන් ඔවුන් උදෙසා මිස ලෝකයා උදෙසා යාඥා නොකරමි. මේ ජේසු වැරදි දේවල් වෙනුවෙන් යාඥා කරලා ඔබව ශක්තිමත් කරන්නේ නැහැ. වැරද්ද කරන්න ශක්තිය දෙන්නේ නැහැ. එමෙන්න මෙතනදී මෙන්න මේ කාරණා ඔළුවේ තියාගන්නකො. මම යනවා පල්ලියේ කාණික්ක කැටේ කඩන්න. හැබැයි ඔරසන් කියලා යන්නේ. ඒතර කෙනෙක්ට කියන්න පුළුවන් මම පල්ලියේ කාණික්ක කැටේ කැඩුවේ ඔරසන් කියලා තමයි. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි වෙන්නේ. ඒ හොරකම බොහෝ ඉක්මනින් අහු වෙනවා. ඔබේ හොර වැඩවලට යාඥාව ඈඳ ගන්න එපා. කෙනෙකුට විනාශයක්. මගේ ඌරු කොටේ ඌරු පැටියෙක් නැති වුණා. අනේ ජේසුනි ඌරු පැටියා හොරකම් කරපු එකා මට පෙන්නන්න. ඒ මිනිස්යාගේ බඩ බොකු එළියට ඇවිල්ලා පාරේ හැප්පිලා ඉන්නවා විදිහට. එහෙම වෙන එකක් නැහැ. එහෙම වෙන එකක් නැහැ. ඔබ ඉල්ලන දේවල් වැරදි නම් ඔබේ යාඥාව ඒ සඳහා ඔබ සම්බන්ධ කරගන්න එපා. ජේසු වැරදි දේවල් වලට වටපිටාව හදන්නේ නැහැ. නිතරම ඔබ ජේසුගෙන් ඉල්ලන්න ප්‍රඥාව සහ විශ්වාසවන්ත ජීවිතයක්, ධර්මිෂ්ඨ ජීවිතයක්, ආදරණීය ජීවිතයක් ගත කරන්න ශක්තිය ඉල්ලන්න. කෙනෙකුට විනාශය ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් ඔබ යාඥා කළාට ඒවා ලැබෙන්නේ නැති බවත් මතක තියාගන්න. ඔබට දෙස්පීලයි.